සුබ දවසක් යාළුවනේ විශ්ව ටිප්ස් YouTube channel එකට ඔයාව සාදරයෙන් කියලා පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා ලේසියෙන්ම කොරියානු අලුත් සිලබස් එකේ පොත් දෙක සහ ඔඩියෝ ට්‍රැක් ටික ඩවුන්ලෝඩ් කරගන්න කියලා ලේසියෙන්ම. හරි එහෙනම් අපි යන් දැන් වීඩියෝ එකට. මුලින්ම Google එකට ගිහින් මේ විදිහට ටයිප් කරන්න EPS topic කියලා ටයිප් කරන්න යාළුවනේ. මේ විදිහට ටයිප් කරලා සර්ච් කරන්න. සර්ච් කරාම මේ වගේ වෙබ්සයිට් එකක් එනවා EPS Go KR කියලා. ඒ වෙබ්සයිට් එකට යන්න. උඩින්ම එනවා මේ වෙබ්සයිට් එක. හරියනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ දකුණු පැත්තේ අටම තියෙනවා මේ විදිහට මේ මම පෙන්නන්න zoom කරලා එතන. මෙතන තියෙනවා EPS topic site කියලා. එතනට යන්න යාළුවනේ. එතන ටිකකට පස්සේ මේ වගේ දෙකක් පෙන්නනවා. ඔයාලට මෙතනින් කැමති එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ යාළුවනේ උඩ තියෙනවා support korea කියලා. ඒක යටතේ තියෙනවා EPS topic කියලා. ඒක ක්ලික් කරන්න. මම ඔයාලට zoom කරලා පෙන්නන්න එතන ක්ලික් කරන්න. හරි යාළුවනේ ඊට පස්සේ වම් අත පැත්තේ තියෙනවා කොටුවක් වගේ. එතනට යන්න. මම එතන zoom කරලා පෙන්නනවා ඔයාලට. තියෙනවා download කියලා උඩම ඒකට යන්න. ඒකට ගියාම මේ වගේ පෙන්වනවා 1 2 3 4 කියලා. මෙතන යාළුවනේ 1 2 කියන්නේ ඔයාගේ පොත් දෙක අලුත් සිලබස් එකේ පොත් දෙක 3 4 කියන්නේ මේ පොත් දෙකේම ඔඩියෝ ට්‍රැක් ටික ලේසියෙන්ම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ එකක් ටච් කරපු ගමන්ම ඩවුන්ලෝඩ් වෙනවා. මේ විදිහට ලේසියෙන් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් යාළුවනේ. යාළුවනේ එහෙනම් ජය වේවා ඔයාලට. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.